සුබ දවසක්. අද 2026 IPL ආරම්භ වන දවස. සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම සහ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායම අද තරඟ වැදීමට නියමිතයි. විශේෂයෙන් සඳහන් කරන්නට ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මේ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙක් ඉන්නවා. ඒ තමයි වේගපන්දු යවන ඒෂාන් මාලිංග සහ තුන්නිරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අද තරඟයේදී මොවුන් දෙදෙනාගෙන් එක් ක්‍රීඩකයෙක් හෝ විශේෂයෙන් වැඩි බරක් තියෙන කමිදු මෙන්ඩිස් ක්‍රීඩකයාට ඉතින් එක් ක්‍රීඩකයෙක් හෝ තරඟවදී කියලා. ඒ වගේම රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායමේ අපේ ක්‍රීඩකයෙක් හිටියා. ඒ තමයි නුවන් තුෂාර. නුවන් තුෂාර කියන ක්‍රීඩකයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ෆිට්නස් ග්‍රේඩින් එක එහෙම නැත්නම් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට අසමත් වීම නිසා ඔහු අද තරඟයට ක්‍රීඩා කරන්නේ නැහැ. එහෙම නැත්නම් තාම ඉන්දියාවට ඔහු ගිහිල්ලා නැහැ. ඉතින් මේකේ විශේෂත්වය තමයි ඇත්තටම මෙම නුවන් තුෂාර කියන ක්‍රීඩකයා මේ ටෙස්ට් එහෙම නැත්නම් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ 3ක් තියෙනවා. 3න් අපිට දැනුවත්ව පරීක්ෂණයක් අසමත් වීම නිසා තමයි ඔහුට යන්න බැරි වෙලා තියෙන්නේ. විශ්වාසදායී ආරංචි මාර්ග අපි 100%ක්ම කියන්නේ නැහැ. නමුත් එක් පරීක්ෂණයක් අසමත් වීම නිසා. නමුත් මෙහි තියෙන අනිත් විශේෂම දේ තමයි ඔහුට යන්න නොදී සිටියට මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ එකක්වත් සහභාගී වීමක්වත් සිදු නොවූ වනිදු හසරංග ක්‍රීඩකයාට යෑමේ කියන්නේ IPL තරඟවලට ක්‍රීඩා කිරීමට ගොස් ඇති බව තමයි අපිට වාර්තා වෙන්නේ. ඉතින් දැන් නුවන් තුෂාර කියන ක්‍රීඩකයා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ වලට සහභාගී වෙලා ඔහු අසමත් වෙලා ඉන්නේ. නමුත් වනිදු හසරංග කියන ක්‍රීඩකයා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ එකකටවත් ගොස් නැහැ. කියන්නේ අඩුම ගානේ සහභාගී වෙලාවත් නැහැ. එහෙනම් සහභාගී නොවි වනිදු හසරංග කියන ක්‍රීඩකයා IPL තරඟ සඳහා ගියේ කොහොමද යන ප්‍රශ්නය සෑම ක්‍රිකට් ක්‍රීඩකයෙක්ටම තියෙනවා. විශේෂයෙන් වනිදු හසරංග යන ක්‍රීඩකයා ඔබට මතක ඇති ලෝක කුසලාන T20 තරඟාවලියේදීත් එක තරඟයක් පමණයි ක්‍රීඩා කරේ. ඒකෙදිත් ඔහු පළවෙනි පන්දු වාරයේදී ඉන්ජර්ඩ් වුණා. එහෙම නැත්නම් ඔහුගේ හැන්ස්ට්‍රිම් ඉන්ජර්ඩ් එකක් වුණා. එයින් පස්සේ කිසිදු තරගයකට සහභාගී වුණේ නැහැ. නමුත් මාසයකට පස්සේ ඔහු IPL තරඟාවලියට ක්‍රිකට් ආයතනයටවත් සඳහන් නොකර ක්‍රිකට් ආයතනයටවත් කියන්නේ නැතුව ඔහු ඉන්දියාවට ගොස් ඇති බව තමයි අපිට වාර්තා වෙන්නේ. එහෙම නැත්නම් IPL තරඟ සඳහා යෑම සිදු කර ඇති බව තමයි ආරංචි මාර්ග වලින් සඳහන් කරන්නේ. මං හිතන්නේ නුවන් තුෂාර කියන ක්‍රීඩකයාට එක හැන්දකිනුත් වනිදු හසරංග කියන ක්‍රීඩකයාට තවත් හැන්දකිනුත් මෙම ක්‍රිකට් ආයතනය බෙදීමට කුමක්ද යන්න හේතුව තාමත් අපිට සැකසහගතයි. අපි බලාගෙන ඉමු කුමක්ද වෙන්නේ කියලා. ක්‍රිකටයි අපි මේ සම්බන්ධයෙන් නම් සුවිශේෂී ලෙසම අපි බලාගෙන ඉන්නවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම ක්‍රීඩකින් දෙදෙනාට වෙනස්ව සලකන්නේ ඇයිද යන්න. රයිට්, මෙවැනිම උණුසුම් ක්‍රිකට් ප්‍රවෘත්තියකින් අපි හමු වෙන තෙක් ඔබට සුබ දවසක්.